මගේ යාළුවනේ අලුතෙන් හදපු වැවක් බලමුද කොහොමද ලස්සන කියලා. මේ කැබිදිගොල්ලෑව සිට පදවිය පාරේ දෙකේ කණුවේ තියෙන වැව. බලන්නකෝ අලුතෙන් හදපුවාම තියෙන ලස්සන. මේ තමයි වැවේ වාන. වතුර පිට කරනවා මෙතනින් වතුර වැඩි වුණාම. බලන්නකෝ යාළුවෝ කොච්චර මහන්සියක් වෙලා තියෙනවද මෙයාලා මේ පිඩලිය අල්ලන්න. අතෙන්ම තමයි කරන්නේ මේවත්. වතුර නැහැ. ඒත් විශාල වැවක් මේකත්. මිනිසුන්ට ජලය අරගෙන නේද? කුඹුරු ටික කරගන්න කොච්චර උදව් කරනවද මේ මිනිස්සු වැඩ කරලා. මෙන්න නාන තොටුපළකුත් හදලා. ලස්සන මාර ගහකුත් තියෙනවා. මෙන්න ප්‍රධාන හොරුව වතුර ටික මේ කුඹුරු වලට දෙන්න හදලා තියෙන අලුතෙන්. මේ වේලිත් හදලා තියෙනවා මේ තියෙන්නේ. මේ පල්ලෙහා තියෙන කුඹුරු යායට තමයි වතුර ගන්න. මේ තියෙන්නේ දෙවෙනි නාන තොටුපළ. හරිම ලස්සනයි මේක. ගොඩක් දිගයි කිලෝමීටර 2ක් විතර තියෙනවා බන්ට් එක. මේ තමයි බන්ට් එකේ අවසානය. ඊතල ලිද්දව ගල්කන්ද ගම්මානයට වෙන්න ඕන මම හිතන්නේ මේක සම්බන්ධ වෙන්නේ.